ඕන පේනව නේද යාළුවනේ අපේ මිනිස්සුන්ගේ හැටි. කුණු ටික දාලා ඒකෙම වාඩි වෙලා ඉන්නවා. ඉතින් බලන්න දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ ඔක්කොම දාන්න ඩස්බින් තියෙන ප්‍රමාණය මදි කියලා. ඉතින් ඇයි දෙයනේ තමන් කන දේ, තමන් කාලා ඉවතලන දේ පොඩි බෑග් එකකට එකතු කරලා ඒක තමන් ළඟම තියාගෙන දැන් ওই නගර සභාවේ වාහනයක් ආවොත් එහෙම නැත්නම් අපේ නුවර කොල්ල කොල්ල සෙට් එක ඔය කුණු එකතු කරනවා. ඒ එන අයට නිසි පරිදි මල්ල දෙන්න පුළුවන් නේ තමන්ගේ ළඟ. ඔය තියෙන තනිකර කම්මැලිකම. එහෙම නැත්නම් නොසැලෙන කිලිමත්කම නේද? ඒ කියන්නේ අපේ මිනිසුන්ගේ හැටියේ අපේ මිනිසුන්ට මොන දේ තිබුණත් අතට පයට හැමදේම ලැබෙන්න ඕන જાතියක්නේ. ඉතින් ඔය තියෙන්නේ පට්ට කම්මැලිකම. ඔය ඒක කුණු දාලා ඒක උඩම වාඩි වෙලා ඉන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම දුකයි. මම කියන්නේ එන අයගෙනොත් මම ඉල්ලන්නේ ආය ඔයාලත් එනවනම් පොඩි බෑග් එකක් අරගෙන ඇවිල්ලා තමන් ඉවතලන තමන්ගේ කුණු කසල ටික තමන් එකතු කරගන්න පොඩි බෑග් එකකට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඒක එකතු කරලා තියාගෙන ඉන්න තමන්ගේ ළඟ වාරේ එනකම්. මොකද මේ අද කුණු ටික එකතු කරගෙන ඕක අරගෙන මාලිගාව ඇතුළට යන්න කියලා නෙමෙයි මම කියන්නේ. එන වාහනයකට හෝ ඔය අපද්‍රව්‍ය එකතු කරන කෙනෙකුට ඒ මල්ල බාර දෙන්න පුළුවන් නේ. බලන්න පොඩි පොඩි කොල කෑල්ල ඉඳලා එකතු වෙලා තියෙන කුණු ගොඩ කන්දරව. ඉතින් ඕක උඩ සත්තුවගේ ජීවත් වෙනවා කියන්නේ ඉතින් මිනිස්සුද ඔයාලා? පොඩ්ඩක් හිතලා බලන්න මම කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? පහතින් කමෙන්ට් කරන්න. හොට් ගමිරිස් අපේ YouTube channel එකට තාමත් ඔයා subscribe කරලා නැත්නම් පහතින් තියෙන රතු පාට subscribe button එක press කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. මේ වටිනා වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්න අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.